මට මේක නිකං කරලා දෙන්න පුළුවන්ද? බෑ. ගාන පොඩක් අඩු කරන්න එහෙනම් පුළුවන්ද? ඒත් බෑ. තමන් කිසියම් දෙයකට දක්ෂ නම්, තමන් කිසියම් දෙයකට ප්‍රවීණයෙක් නම් කිසිම තැනකදී කිසිම දෙයක් නිකං කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ වටිනාකම අඩු කරලා තමන්ගේ සර්විස් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලෝගෝ එකක් හැදුවට පස්සේ මිනිස්සු අනිත් පැත්තේ ඉඳලා අහනවා ලෝගෝ එකක් ඔච්චර ගණන්ද කියලා. හැබැයි ලෝගෝ එක හදන්න ඒ මිනිස්සයා කොච්චර කාලයක් පුහුණු වුණාද? කොච්චර කෝසස් ගොඩක් ෆලෝ අප් කරාද කියන කාරණාව එච්චර ගාණක් වැඩි නැද්ද කියලා අහන මිනිස්සයා කවදාවත් දකින්නේ නැහැ. ක්ලාස් එකේ ෆී එක මෙච්චරයි කියලා කිව්වට පස්සේ මීට වඩා අඩුවට මට මේක නිකං කරලා දෙන්න පුළුවන්ද? බෑ. ගාන පොඩක් අඩු කරන්න එහෙනම් පුළුවන්ද? ඒත් බෑ. තමන් කිසියම් දෙයකට දක්ෂ නම්, තමන් කිසියම් දෙයකට ප්‍රවීණයෙක් නම් කිසිම තැනකදී කිසිම දෙයක් නිකං කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ වටිනාකම අඩු කරලා තමන්ගේ සර්විස් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලෝගෝ එකක් හැදුවට පස්සේ මිනිස්සු අනිත් පැත්තේ ඉඳලා අහනවා ලෝගෝ එකක් ඔච්චර ගණන්ද කියලා. හැබැයි ලෝගෝ එක හදන්න ඒ මිනිස්සයා කොච්චර කාලයක් පුහුණු වුණාද? කොච්චර කෝසස් ගොඩක් ෆලෝ අප් කරාද කියන කාරණාව එච්චර ගාණක් වැඩි නැද්ද කියලා අහන මිනිස්සයා කවදාවත් දකින්නේ නැහැ. ක්ලාස් එකේ ෆී එක මෙච්චරයි කියලා කිව්වට පස්සේ මීට වඩා අඩුවට මට මේක නිකං කරලා දෙන්න පුළුවන්ද? බෑ. ගාන පොඩක් අඩු කරන්න එහෙනම් පුළුවන්ද? ඒත් බෑ. තමන් කිසියම් දෙයකට දක්ෂ නම්, තමන් කිසියම් දෙයකට ප්‍රවීණයෙක් නම් කිසිම තැනකදී කිසිම දෙයක් නිකං කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ වටිනාකම අඩු කරලා තමන්ගේ සර්විස් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලෝගෝ එකක් හැදුවට පස්සේ මිනිස්සු අනිත් පැත්තේ ඉඳලා අහනවා ලෝගෝ එකක් ඔච්චර ගණන්ද කියලා. හැබැයි ලෝගෝ එක හදන්න ඒ මිනිස්සයා කොච්චර කාලයක් පුහුණු වුණාද? කොච්චර කෝසස් ගොඩක් ෆලෝ අප් කරාද කියන කාරණාව එච්චර ගාණක් වැඩි නැද්ද කියලා අහන මිනිස්සයා කවදාවත් දකින්නේ නැහැ. ක්ලාස් එකේ ෆී එක මෙච්චරයි කියලා කිව්වට පස්සේ මීට වඩා අඩුවට